සුබ දවසක් හැමෝන්ටම. ඔන්න ඊශ්‍රායලයේ දැන් නිවාඩු ඉවර වෙගෙන එන්නේ. ඒ කියන්නේ මේ මාසේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදාන් පස්සේ ඊශ්‍රායලයේ තියෙන ඒගොල්ලන්ගේ නොයෙකුත් නිවාඩු දැන් ඉවර වීගෙන එනවා. ඔන්න දැන් ලංකාවට ඇබෑර්තු ලැබීගෙන එන කාලය තමයි ඉදිරියට ලැබෙන්නේ. ඉතින් ඔන්න මම දැන් අද කියන්නේ යන්නේ ඔන්න ගොඩක් ඇබෑතු ටිකක් ඇවිල්ලා තියෙනවා ඊශ්‍රායලයෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා දින වෙන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේ දකින්නෙත් ඊශ්‍රායලයේ දැන් ওই නිවාඩු දවස්වලට මේ දවස් ටිකේ ගොල්ලන් ওই බයිසිකල් වලින් විනෝද වෙන වීඩියෝස් තමයි දැන් මුලින් මාල්ට පේන්නේ. ඉතින් අපි සම්මුඛ පරීක්ෂණ ගැන කතා කරොත් කියන්නේ ඔක්තෝබර් මාසේ 20 සහ 21 යන දිනයන් වල ඉන්ටර්වයුව තියෙනවා. සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා ඊශ්‍රායල් නියෝජිතයන් ඉදිරියේදී. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ. හරි, එහෙනම් අපි මෙතන ඉඳලා කතා කරමු. ඔන්න ඊශ්‍රායලයේ රැකියා තියෙනවා, ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ රැකියාව වලින් 20 සහ 21 යන දවස් දෙකේ තියෙන රැකියාවන් ටිකට තමයි ඊශ්‍රායල් නියෝජිතයන් ඉදිරියේ පවත්වන සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න ඕන. ඉතින් මම මුලින්ම කියන්නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් නම් subscribe කරලා තියාගන්න. මොකද මම දාන videos ඔයාලට මග හැරෙන්නෙත් නැහැ. ඔයාලට එතකොට තමන්ට පුළුවන් ඊශ්‍රායල් යන්න මොනම හෝ රැකියාවක් හොයාගන්න. ඉතින් එහෙනම් ඔන්න මම පළවෙනි job එක හැටියට කියන්නේ රැකියා ගොඩක් තියෙනවා. පළවෙනි job එක හැටියට මම කියන්නේ construction වලින් තියෙනවා ඉදිකිරීම් අංශයේ සුපර්වයිසර් ජොබ් තියෙනවා. අන්නේ සුපර්වයිසර්ලා ඉන්නවා නම් 20 වෙනිදාට ඉන්ටර්විව් එකට එන්න ඕන. එන කට්ටිය මට මැසේජ් එකක් දාන්න සුපර්වයිසර් ජොබ් එකට දාලා දෙන්න කියලා මගේ WhatsApp අංකේ මගේ වීඩියෝ එකේ තියෙනවා. හරි, ඊළඟට ඔන්න මම දෙවනි ඇබෑර්තුව හැටියට තියෙන්නේ ඉදිකිරීම් අංශයෙන්ම තමයි තියෙන්නේ. ඒකෙත් තියෙන්නේ ෂටරින් කාපෙන්ටර්ස්ලා ඉන්නවා නම් ෂටරින් කාපෙන්ටර්ස්ලට පුළුවන් ඒ කියන්නේ 10 වෙනි මාසේ 20 තියෙන ඉන්ටර්විව් එක. ඒ අයත් මට මැසේජ් එකක් දාන්න. රයිට්, එහෙනම් ඊළඟ ඇබෑර්තුව මොකක්ද කියලා බලමු. හරි, එහෙනම් ඔන්න ඊළඟ ඇබෑර්තුව තමයි ටයිල් මේෂන්ලගේ ටයිල් අල්ලන කට්ටියට පුළුවන් මේකට ඉන්ටර්විව් එකට ඉල්ලුම් කරන්න පුළුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න 20 වෙනිදා. ඒ අයත් මැසේජ් එකක් දාන්න. රයිට්, එහෙනම් අපි ඊළඟ ජොබ් එක මොකක්ද කියලා බලමු. හරි, එහෙනම් ඊළඟ ජොබ් එක තමයි කපරාරු මේෂන් ඉන්ටර්විව් එකක් තියෙන්නේ ඔක්තෝබර් මාසේ 20 තමයි. එයාලත් මට මැසේජ් එකක් දාන්න මගේ WhatsApp එකට. රයිට්, එහෙනම් ඊළඟ ජොබ් එක අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා. හරි, බිත්ති බඳින අයට බ්ලොක් මේෂන් කියන ඇබෑර්තුවක් තියෙනවා ඔක්තෝබර් මාසේ 20. එයාලටත් පුළුවන් ඉල්ලුම් කරන්න මට WhatsApp පණිවිඩයක් එවන්න. හරි, එහෙනම් අපි ඊළඟ ඇබෑර්තුව මොකක්ද කියලා බලමු. හරි, ඔන්න ඊළඟට තියෙන්නේ ඔක්තෝබර් මාසේ 21 වෙනිදා තමයි තියෙන්නේ. ඔක්තෝබර් මාසේ 21 වෙනිදා තියෙනවා මික් වෙල්ඩර්ස්ලට ඇබෑර්තුව. ඒ කට්ටියත් මට WhatsApp මැසේජ් එකක් දාන්න. මික් වෙල්ඩර්ස්ලට ඇබෑර්තු තියෙනවා. හරි, ඔන්න 21 වෙනිදාම තියෙනවා ජලනල කාර්මිකයින්, ඒ කියන්නේ ප්ලම්බින් අයටත් 21 වෙනිදා තමයි තියෙන්නේ. ප්ලම්බින් කරන අයත් මට මැසේජ් එකක් දාන්න. ප්ලම්බර්ස්ලා 21 ඉන්ටර්විව් තියෙනවා. ඒ අයත් මට මැසේජ් එකක් දාන්න. රයිට්, අපි ඊළඟට බලමු ඊළඟ ඉන්ටර්විව් එකට මොනවද තියෙන්නේ කියලා. හරි, ඔන්න ඔක්තෝබර් මාසේ 21 වෙනිදා තියෙනවා ඉලෙක්ට්‍රීෂියන්ලට විදුලි කාර්මික ශිල්පීන්ටත් ඔන්න ඇබෑර්තුවක් තියෙනවා 21 වෙනිදා. ඉලෙක්ට්‍රීෂියන්ලා විදුලි කාර්මිකයින් ඉන්නවා නම් ඒ අය මට මැසේජ් එකක් දාන්න. ඔක්තෝබර් මාසේ 21 තමයි තියෙන්නේ ඊශ්‍රායල් නියෝජිතයන් ඉදිරියේ පවත්වන්නේ. ඉතින් අන්න ඉලෙක්ට්‍රීෂියන් අයට තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හරි, එහෙනම් මේ අන්තිම ඇබෑර්තුව තමයි දැන් මම කියන්න යන්නේ. අන්තිම ඇබෑර්තුව ඇවිල්ලා ස්කෑවේටර් ඔපරේටර්ලට ඔන්න ඇබෑර්තුව ඇවිල්ලා තියෙනවා. ස්කෑවේටර් ඔපරේටර්ලා ඉන්නවා නම් තමන්ගේ වීඩියෝ එකක් තියාගන්න, වීඩියෝ එකක් හදාගන්න. ස්කෑවේටර් තියෙනවා අගෝස්තු මාසේ 21 වෙනිදා තමයි තියෙන්නේ. ඉතින් ස්කෑවේටර් කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන් වීඩියෝ එකක් තමන් වැඩ කරන වීඩියෝ එකක් හදාගෙන තියාගන්න. මට මැසේජ් එකක් දාන්න. ස්කෑවේටර් වලට මම ඇප්ලයි කරනවා කියලා මට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාව ඉන්ටර්විව් එකට යන්න ඕන දවසේ 21 වෙනිදා යන්න ඕන එකට මම ඔයාව එතෙන්ට යවන්න ලෑස්ති කරන්නම්. සියලුම දේවල් එතන
ඒ ටික කරගන්න පුළුවන් ඔයාලට. වීඩියෝ එකක් ඔයාලා හදාගෙන තියාගන්න. මොකද ස්කැවේටර් කියන්නේ ස්කැවේටර් එක අරගෙන යන්න බැහැනේ මේ ඉන්ටර්වියු එකට. ඒක නිසා තමන් වැඩ කරන වීඩියෝ එකක් තමයි බලන්නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එකක් හදාගන්න ඒ අයත් ඔන්න ලෑස්ති වෙලා ඉන්න. රයිට් එහෙනම් බොහොම ස්තුතියි. මම නැවත මතක් කරනවා අලුත් ඇබෑර්තු ආවහම ඔයාලට දැනගන්න පුළුවන් ඉක්මනින්ම අභිමානි vlogs YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න හැම දිනාටම සුබ දවසක්. ජය වේවා.